ඉතින් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ සෙට් එක. ඉතින් මචං ඔන්න අදාරගෙන ආවේ මේ ඕගොල්ලෝ කරන වැරද්දක් ගැන ලොකුම වැරද්දක් ඕගොල්ලෝගේ account එක මචං අපරාධය වුණොත් හරිද? හැබැයි මචං මේක අපිට හරි ගස්ස ගන්නත් පුළුවන්. හරි අපි බලමු ඉතින් මොකද්ද මේ වැරද්ද කියලා. ඉතින් මචං අපි දැන් ඕගොල්ලන්ට පේනවා ඉතින් මං කලින්ම දාලා තියෙන වීඩියෝ හරිද? මම මීට කලින් වීඩියෝ එකක් දැම්ම ගිය සතියේ එච්චොට් අදින්න නැද්ද කියලා. ඕගොල්ලන්ට මං ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්න. ඕගොල්ලන්ට පුළුවන් ඒකෙන් ගිහිල්ලා බලන්න. මං ඒකේ account එකේ මේ home එකට එනවා හරිද? ඒ කියන්නේ lobby එකට එනවා. lobby එකට එනකොට ඕගොල්ලෝ හොඳට මීටර් කරගන්න මගේ prime එක හරිද? prime එක ඇවිල්ලා 4 තිබ්බේ. දැන් මචං 3ට බස්සලා තියෙනවා හරිද? ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම top up කරලා නවත්තලා එන්න පුළුවන් හරිද? මේ වීඩියෝ එක වැඩගත් වෙන top up කරලා නවත්තව අයියලා set එකට මල්ලිලා අයියලා set එකට. ඉතින් මචං මේ ඕගොල්ලොත් මේ වැරද්ද කරන අනිවාර්යෙන් ඉතින් මේක නවත්තන්න ඕනේ. පේනවා ඇති මගේ prime 4 තිබ්බේ දැන් prime 3ට බස්සලා තියෙන්නේ. මේක දන්න set එකකුත් ඉන්න නොදන්න set එකකුත් ඉන්න. නොදන්න set එකට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මචං මේ මමත් මේක නොදැනුව හිටියේ. මේක මචං දැන් අපි top up කරා කියමුකෝ. දැන් ඊයේ මචං ජූනි 1 වෙනිදා හරිද? ජූනිද ජූලිද කොහෙද 1 වෙනිදා. මේ ඊට පස්සේ දැන් මං ජූලි 1 වෙනිදා නම් මං ඊට කලින් තමයි top up කරලා තිබ්බේ හරිද? දැන් මචං දැන් ජූලි 1 වෙනිදා කියනකො ඊට පස්සේ අගෝස්තු 1 වෙනිදා වෙද්දි මචං අපි top up කරේ නැත්තම් එතකන් account එකට weekly membership එක diamond මොනවන්න අපේ වැටුන්නේ නැත්තම් ගරීනා officialම අපේ prime එක බස්සනවා. ඉතින් ඇයි කියලා මන් දන්නේ නැහැ මේ අපි top up කරන්න ඕනේ. ඉතින් මචං හැබැයි මේක අපිට තියෙන ලොකුම වාසිය කිව්වොත් මේ ඒ කියන්නේ බැස්සුව බස්සන එක පෙන්වන විතරයි හරිද? මං හිතුවේ මේ දැන් මෙතන දැන් අපිට මේ ඉරේ පෙන්වන්න පුළුවන් වෙන්නේ මොනවත් නැහැනේ. මං හිතුවා ආයෙමත් diamond 10000ක් පුරවන්න ඕන වෙයි කියලා. හරිද? diamond 10000ක් පුරවන්න ඕන වෙයි කියලා prime 3 ඉඳන් 4ට යන්න. හැබැයි මචං එහෙම නැහැ. මේක අපි weekly light එකක් දැම්මා. හරිද? diamond 25ක් top up කරාම මචං level 4 නගනවා ඔටෝම. මේ අපිට account එකට diamond gem එකක් විතරයි දාගන්න ඕන. හරිද? කොහොම හරි එකක් හරි දාගත්තොත් prime එක නගනවා. ඉතින් මචං ඕගොල්ලෝ දැන් ඒ දවස්වල නියමයට top up කරලා සුල්තාන් account එකක් තියාගෙන ඉන්න පුළුවන්. ඒ සුල්තාන් account එකක් තියාගෙනත් ඕගොල්ලෝගේ වැඩවලට ඒ කියන්නේ ඕගොල්ලෝගේ රස්සාවට බාධා වෙනවා නම් ඕගොල්ලෝගේ ගෙවල් වල වැඩ බාධා වෙනවා, ඉගෙනීමේ කටයුතු වලට බාධා වෙනවා නම් ඕගොල්ලෝ top up කරන එක නවත්තනවා. ඒ කියන්නේ ඒවට වියදම් කර ඕගොල්ලෝගේ අවශ්‍යතා සපුරා ගන්නවා. එතකොට මචං මේ ගේම් එකකට වියදම් කරන්න වෙලාවක් නැහැ ගොඩක් කට්ටියට. ඉතින් මටත් මචං මේ සිද්ධ වුණේ ඒක තමයි. පේනවා ඇතිනේ. ඉතින් මචං මන් දැන් මාසෙම්ම මේ top up කරන්න නැතුව හිටියා. දැන් ඉතින් පේනවනේ. ඔය පේන්නේ නැද්ද? බස්සලා තියෙන ඉතින්. ගරීනා මචං ඇයි බං එහෙම ඉතින්. ඕගොල්ලොන්ටත් හිතෙන්නේ නැති මොකද දැන් නග්ගපු එක top up කරන්නේ නැතුව ආයෙ බස්සන්නේ කියලා බොරුවට. ඉතින් මචං ආයෙ එක weekly light එක හරි දැම්මොත් බං නග්ගනනේ බං. මේ ඉතින් මචං මේ වීඩියෝ එක අරගෙන ආවේ ඒ ගැන නොදන්න මල්ලිලාට. ඉතින් මචං ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම top up කරන්න. top up කරොත් මේ නැත්තම් top up නොකර ඉන්න දිගටම. හැබැයි මචං මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැම කරා කියලා. හැබැයි මේ අපිට මචං ඒ කියන්නේ ගොඩක් කට්ටිය එතකොට අපි චාටර් කරනනේ බා. මේ එතකොට උන් හිතන්නේ මොකක් හරි ගහලා කියලා. දැන් නොදන්න එකෙක් නොදන්න දැන් මන් දන්නේ නැනේ මෙහෙම සීන් එකක්. දැන් මාස 3ක් විතර මේ වුණා ගියාන්කෝ දැන් prime 4 ඉඳන්. එතකොට prime එකට බස්සනවා මාස 3ම top up කරන්නේ නැතුව ඉඳලා. ඊට පස්සේ දැන් මගේ තව එකෙක් ඇවිල්ලා කියනවා මට උඹ මම මොකක් හරි දාලා නේ බං ගහන්නේ බලපන් උඹේ මේ බස්සලානේ බං කිය ඌත් දැන් දන්නේ නැහැ සීන් එක. හරිද? මාත් දන්නේ නැතුව දැන් මාත් බලාගෙන ඉන්න ඉතින් මම තාගෙන ඉන්නවා ඉතින් ඌත් එක්ක කතා කරගෙන. ඉතින් ඌ මචං එහෙම විදිහට චාර්ජ් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ top up කරන්න මේ top up නොකර නම් ඉන්න එපා. top up කරොත් ඒ කියන්නේ prime එකේ දෙකේ නම් මචං වැඩි ගාණක් නැහැනේ නේ. ඕගොල්ලෝ prime 4 5 ඒ ගානේ වගේ තියනවා නම් මචං අනිවාර්යෙන් weekly light එකක් හරි පුරුවන් විදිහට දාගන්නලා නැත්තම් මේ ඉතින් මචං අන්තිමේටවත් මට කියන්න තියෙන්නේ top up කරා නම් අනිවාර්යෙන්ම top up කරා නම් මායි නවත්තන්න නම් එපා මචං. හරිද? ඕගොල්ලොන්ටමයි පාඩු වෙන්නේ. මේ පේනවනේ මගේ prime 3ට බස්සලා තියෙන්නේ. හරිද? ඉතින් මචං මොනව කරන්නද කියලා මටවත් හිතා ගන්න බෑ. මාත් දැන් ඉතින් අවුලක් නැහැ ඉතින් prime බැස්සෝ කියලා.
හරිද? ප්‍රයිම් එකට ගියා කියන්නේ මචං මෙහෙමයි සීන් එක. ප්‍රයිම් එකට ගියා කියන්නේ තවුලන්නේ නැනේ මචං. චුට්ටක් ඒ කියන්නේ අපිට පුළුවන් හැටි පොඩි ගාණක් টොප් අප් කරත් මෙම්බර්ෂිප් වීක්ලියක් දැම්මත් මන්ත්ලියක් දැම්මත් ආයෙ මචං එකේ ඉඳන් තිබ්බ ගාණටම ආයෙ බස්සපු එකේ ඉඳන් account එක තිබ්බ ප්‍රයිම් ගාණටම ආයෙ නගනවා. හරිද? ගරිනා ඒ දේ කරලා තියෙන එක ගැන සතුටින් මං හිතුවා මේ ආයෙ මට টොප් අප් මේ ජෙම් 1000ක් කරන්න ඕනේ ප්‍රයිම් 4ට යන්න කියලා. හරිද? එහෙම නැහැ. අපි දැන් මම දැන් ප්‍රයිම් නේ මම දැන් ජෙම් টොප් අප් කරලා තියෙනවා මගේ account එකට 22410ක්. 22410ක් තියෙනවා টොප් අප් කරලා. හරිද? 22410ක් කියන්නේ මචං මෙහෙමයි. එතකොට බං ඕගොල්ලෝ දන්නවනේ ප්‍රයිම් මේ දෙන්නේ මචං මට තව ප්‍රයිම් 5ට යන්න මේ චුට්ට මේ 30000 ගහන්න ඕනේ. හරිද? ප්‍රයිම් 5ට යන්න. මම දැන් 22410 টොප් අප් කරලා තියෙනවා. මේ ඕගොල්ලෝ මචං අනිවාර්යයෙන්ම টොප් අප් කරන්න නැත්තම් මචං හරියන්නේ නැහැ. මචං මම ප්‍රයිම් පන්නලා ඉන්නේ. පන්නලා කියන්නේ පන්නලා ඉන්නේ 5ට යන්න මට තව චුට්ටයි තියෙන්නේ. හරිද? චුට්ටයි කාලක් අය තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම මචං මේ තියෙන්නේ වීක්ලි ලයිට් එක මචං 150යි. හරිද? මේ වීක්ලියක් 700ක් එනවා. ඉතින් මචං මන් නම් කියන්නේ තමන්ම නම් টොප් අප් කරගන්න එපා. ජීවිතේට තමන්ම නම් ඕගොල්ලෝගේ බැංකු කාඩ් එක දාලා টොප් අප් කරගන්න එපා. ගේම් එකෙන් කනවා. හරිද? ගේම් එකෙන් මේව කරනවා තනි කර. උඹලගේ සල්ලි හූරා කන එකක් තමයි ගේම් එකෙන් වෙන්නේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කරන්න ඕනේ මොකක් හරි YouTubers ගේ උදාහරණ දනුක අයියා ආයේ සුද්දා SL සුද්දා වයිටි එයා টොප් අප් කරනවා. හරිද? ඒගොල්ලෝගේ මචං වීක්ලිය මට හිතෙන විදිහට දැන් 500 ගාණක් වගේ තමයි වෙන්නේ. මචං ඕගොල්ලොම টොප් අප් කරන්න ගියොත් 700 ගාණක් වෙන වීක්ලි ගණන්. ඒ හින්දා මචං මේ මම දනුක අයියාගේ ස්ටෝ එකේ දාලා තියන්නම් ඕගොල්ලන්ට යටින් මේ නම්බරේ WhatsApp මේ මම ඕගොල්ලෝ ස්ක්‍රීන් එකේ පැත්තෙනුත් දාන්න ඒගොල්ලොන්ගේ මේ ලෝගෝ එක මේ টොප් අප් ස්ටෝ. ඉතින් මචං ඔන්න අද වීඩියෝ එක ඉවරයි. ඉතින් මචං ඔන්න අද වීඩියෝ එකේ ඕගොල්ලෝ දෙයක් ගත්තා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිවාර්යෙන් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න මේ දේ අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. දැක්කනේ මූ රික් දාන එපා වෙනවා. මේ ඕගොල්ලෝ අනිවාර්යෙන් යාළුවන්ට ෂෙයා කරන්න දන්නේ නැති යාළුවන්ට ඉන්නවා.